ආයුබෝවන් යාළුවනේ. අදත් අපි කතා කරන්නේ ලංකා දේශපාලන තත්ත්වය. මම චමිල් වීරසිරිවර්ධන. අනුර කුමාර සහෝදරයා මේ බොරුකාර අනුර කුමාර සහෝදරයාට වඩා ලොකු බොරුකාරයෙක් ඉන්නවා. අනුර කුමාර සහෝදරයාට වඩා ලොකු බොරුකාරයෙක් ඉන්නවා. අපි අද බලමු මේ කවුද කියලා. මේ කතාව පටන් ගන්න අවුරුදු 2500 විතර කලින්. අවුරුදු 2500 විතර කලින් ඉන්දියාවේ කුමාරයෙක් ගිහිල්ලා කළු ගලක් උඩ වාඩි වෙලා මේ මිනිස්සයා මොකද කරන්නේ? හිත දමනය කරන්න තමන්ගේම හිත දමනය කරන්න භාවනා කරන්න වාඩි වෙනවා. එතකොට ලොකු බොරුකාරයෙක් ඇවිල්ලා කියනවා මේ ඒ කුමාරයාගේ නම තමයි සිදුහත් කුමාරයා. සිදුහත් කුමාරයා තමන්ට තාත්තගේ ඉන්න තියෙන රජකම අතහැරලා දාලා කැලේට ගිහිල්ලා භාවනා කරන ගමන් ඉන්නේ. එයා මේ කළු ගලක් උඩ වාඩි වෙලා එයා භාවනා කරනකොට ඒ බොරුකාරයෙක් ඇවිල්ලා කියනවා ලෝකෙ ඉන්න ලොකුම බොරුකාරයා. එයා ඇවිල්ලා කියනවා සිදුහත් ඔයා මේ මොකක්ද කරන්න යන්නේ? ඔයාට මේක තේරෙන්නේ නැද්ද? ඔයා මෝඩ වෙන්න එපා. ඔයා බොරු කියන්නේ කියලා මේ බොරුකාරයා කියනවා. එයා කියනවා ඔයා බොරු කියන්නේ මොකද මිනිස්සු බොරු කියලා රවට්ටන්න ඕනේ. මිනිස්සු රවට්ටලා මිනිස්සු මෝඩ නිසා මිනිස්සු රවට්ටලා තමයි මේක පාලනය කරන්න පුළුවන්. මේක පාලනය කරනවා මම තමයි මේක පාලනය කරන ලොක්කා. එහෙම කියලා ඒ මාරයා ඇවිල්ලා බුදුහාමුදුරන් කියන බොරු කියන්නේ කියලා. බොරු කියන එකට අමතරව තව පන්සිල් පහක් තියෙන ඒවා කොම් කඩන්න. එහෙම කියලා කියනවා. ඒ මාරයා තමයි ඒ ලොකුම බොරුකාරයා. ඒ බොරුවත් එක්කම එන්න තව කෑල්ලක් තියෙනවා. ඒ බොරුකාරයා බය කරනවා. බොරුකාරයා පචය බය කරනවා. බොරුකාරයා කොහොමද බය කරන්නේ? එම්බා සිදුවත් මේ ඔය වජ්‍රාසනේ අයිති මට මේ ලෝකේ පාලනය බලය අයිති මට ඔයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අයිති මට ඕන හැටියට තමයි මේ ලෝකේ පාලනය වෙන්නේ කියලා මාරයා ඇවිල්ලා කියන බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරනේ ඊට කලින් බෝධිසත්වයන්ට. ඒතකොට බෝධිසත්වයා කියනවා මාරයාට එම්බා මාරය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඔයාලා තමයි අයිති. ඔයාලා තමයි ඒකේ පාලකයා. ඒක හරි. නමුත් ඒකට මම යටත් නැහැ. මම හදන්නේ මිනිසුන් හොදක් කරන්න මේක තේරුම් කරලා දෙන්න මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක තමයි මම උත්සාහ කරන්නේ. ඒක නිසා ඔයා කටහගෙන පැත්තටලා ඉන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ. එතකොට මාරයා මොකද කරන්නේ? දැන් බොරු කියලා අනිත් දේවල් දාලා එයා තව අවුල තියෙනවා කියන්නේ අර මාර දූර නටන ඩාන්ස් අරම සීන් ටිකත් ඒ අතන බොරුව කියනවා. බොරු කියනවා මිනිස්සු මෝඩයි මිනිස්සු පාලනය කරන්න ඕනේ බොරු කියලා මේ කියලා. දෙවෙනි ආයුධය තමයි ලොකම මෙයා බය කරනවා. ඒ මාරයා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කොහොමද බය කරන්නේ? දස බිම්බර මාර සේනාව ඉන්නවා. උන් ඇවිල්ලා ලොකු සෙල්ලම් දාලා යුද්ධ කරන්න ආරම්භ කළා. මේ එක එක වෙපන්ස් අතාරිනවා. බුදුහාමුදුරුවෝ එතකොට ඒ මාර සේනාව පාවිච්චි කරන මේ වෙපන්ස් එයාගේ කකුල් දෙක ළඟ පාපිස්සක් වැටෙනවා වගේ ඔයා මේ මාත් එක්ක සෙල්ලම් දාන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කරන හැටි බෝසත්ත්ව කරන හැටි අතාරගෙන බිමට තියලා පොළොවට තියලා කියනවා මම සාරාර්ථ සංකල්ප ලක්ෂයක් පෙරම් පුරලා ආවේ මෙතන වාඩි වෙන්න මේ පිටුවමට මට අයිති මේ කරන භාවනාව මට තමයි අයිති මොකද මම සාරාර්ථ සංකල්ප ලක්ෂයක් බොරු කියන්නේ නැතුව මූලික මේ පාරමිතා පුරණ එකේ මූලික එකක් තමයි බොරු කියන්නේ නැති එක. කවදාවත් බුදුහාමුදුරුවෝ බෝසත්ත්ව කාලේ එදා ස්ථාපස වෙලා ඉඳලා විවරණ ගත්තට පස්සේ මුල්ම විවරණ ගත්තට පස්සේ බුදුහාමුදුරුවන්ගේ බෝසත්ත්වයට පත් වෙන තිකන් එයා බොරු කියලා නැහැ. අපේ අතින් සමහර බොරු කියවෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපේ ගුරුවරයා අපි බුදුහාමුදුරුවෝ මිනිස්සු. අපි කාගේ මිනිස්සු නෙවෙයි. අපි මායාවේ මිනිස්සු නෙවෙයි. අපි බුදුහාමුදුරුවෝ මිනිස්සු. අපේ බුදුහාමුදුරුවෝ කවදාවත් බොරු කියලා නැහැ. එයා පොළොවට අත තියලා ඒක දිගුරනවා. මම කවදාවත් බොරු කියලා නැහැ. මම සාරාර්ථ සංකල්පයක් පෙරම් පුරලා තමයි මෙතන බුදු වෙන්න මේ උත්සාහ කරන්න කියලා මාරයා කියනවා. එතකොට මාරයා බය වෙලා පැනලා යනවා. මොකද මාරයා තමයි මුලින් බොරු කියලා බුදුහාමුදුරුවෝ බෝසත්ත්වයට රවට්ටන්න දාවේ. ඒක මාරයාගේ මූලික ක්‍රමය තමයි ඉස්ලාම මිනිස්සු බොරු කියලා රවට්ටනවා. බෝසත්ත්වයට එහෙම රවට්ටන්න පුළුවන් කියලා හිතුවේ. ඊට පස්සේ එයා උත්සාහ කරනවා බෝසත්ත්වයට බය කරන්න. ඒ දසබිම්බර මාර්සනක ගෙනල්ලා බය කරන්න හදුවට බය වෙන්නේ නැහැ. එතකොට එයා බය වෙලා මෙයාගා මට කන්ට්‍රෝල් නැහැ කියලා මාරයා බය වෙලා පැනලා යනවා. ගිහිල්ලා බිම එළිය ඇඳ ඉන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට මේ අනුර කුමාර සහෝදරට වඩා ලොකු බොරුකාරයා තමයි මේ මාරයා. එතකොට අනුර කුමාර සහෝදරයා යන්නේ මාරයා යන පාත් එකේ. මාරයා මොකද කියන්නේ? මිනිස්සු මෝඩයි. මිනිස්සුන්ගේ රවට්ටලා තමයි වැඩ ගන්න ඕනේ. මිනිස්සුන්ට කියන්නේ ඉන්දියාවත් එක්ක හපු යුසෝ මොකක්ද කියලා කියන්නේ
කියන්න නැතුව මිනිස්සු මොඩියෝ මිනිස්සුන්ට ඔක්කොම කියන්න ඕනේ හවට්ටලා බය කරලා තමයි මේ පාලනය කරන්න ඕනේ. අනුර කුමාර සහෝදරයා කොහොමද බය කරන්නේ? බොරු කියලා මිනිස්සු කන්ට්‍රෝල් වෙන්නේ නැතකොට බය කරනවා. කොහොමද බය කරන්නේ? අනුර කුමාර සහෝදරයා ඇවිල්ලා කියනවා ඕගොල්ලන්ගේ පළස්ස බවට සල්ලි දෙන්නේ නැතෝ කියලා බය කරනවා. එතකොට අපි ඡන්දය දෙන්න ඕනේ එහෙම බය වෙලා අනුර කුමාර සහෝදරයාට බය මේ ඡන්ද දෙන්න ඕනේ පළස්ස බවට සල්ලි දෙන්නේ නැතිද? ඉතින් අපි ඒවට බය වෙන්නේ නැහැ. මොකද ඔයිට කලින් අනුර කුමාර සහෝදරයා කොහොමද බය කරේ අපි අපේ මේ බෙල්ල කපලා වැටේ ගහනවා කියලා අපි බය කරා අනුර කුමාර සහෝදරයා. ඇත්තටම එයා එහෙම කරලා අපේ දැන් 100 කෙනෙක් හිටියා අපේ ප්‍රින්සිපල් කෙනෙක් එයාගේ බෙල්ල කපලා වැටේ ගහලා තමයි බය කරන්න හැදුවේ. නමුත් අනුර කුමාරට එදා අපි බය කරන්නත් බැරි වුණා. බෙල්ල කපලා වැටේ ගහලා අද අපි බය කරන්නත් බෑ. පළස්ස බවට සල්ලි දෙන්නේ නැහැ කියලා එහෙම බය කරන්න බෑ අපිට. මෙතන අපි ඉන්නකම් අපි බුදුහාමුදුරන්ගේ මිනිස්සු මෙතන අමාරය පරාද කළ තියෙන්නේ. ඒ වෙන වෙන රටවල අප්‍රිකාවේ අර මේ ඩොටේ ඒ ගිහිල්ලා මේ බය කරන සීන් පච කරන සීන් ඒව කරන්න පුළුවන්. මේක මෙහෙ කරන්න බෑ. මෙහෙ ඉන්නේ බුදුහාමුදුරන්ගේ මිනිස්සු. ඒක නිසා අනුර කුමාරට කියනවා අනුර කුමාර සහෝදරයා ලංකා ඉතිහාසයේ පළවෙනි සුළුතර ජනාධිපති. සුළුතරයක් කරන් තමයි ජනාධිපති වුණේ. 150 ගන්න බැරි වුණා. ඊට පස්සේ මිනිස්සු ලංකාවේ මිනිස්සු හරි කමන්නේ දැන් මෙයා කොහමද බොරු කියලා පච කියලා ජනාධිපති වුණානේ. ඒ හින්දා තුනෙන් දෙක දෙමු කියලා මිනිස්සු තුනෙන් දෙක දුන්නා. දුන්නාට පස්සේ මේ ලොකු පචේ මාට්ට වුණා. මෙයා මාරයාගේ මිනිස්සෙක් මාරයා කරන ටයිප් එක තමයි කරන්නේ. මිනිස්සුන්ගේ බොරු කියලා පච කියලා මේ රවට්ටලා තමයි මේ පාලනය කරන ආණ්ඩු පාලනය. එහෙම බැරිමත් මෙයා බය කරන්න එනවා. මේ එහෙම කියලා මිනිස්සු තේරුම් අරන් අහපව් මේ පළාත් සභාව ටික සුළුතර කරා. එකකවත් 150ක් ගන්න නැහැ. එක දෙක තියෙන 150. ගොඩක් ඒවා සමස්තයකට ගත්තා ලංකාවේ 150ක් ඡන්ද නැහැ අනුර කුමාර සහෝදරයාට. ඉතින් අනුර කුමාර සහෝදරයාට වඩා ලොකු ලොක්කන්ට තමයි බය වුන්නේ නැහැ. මාරයටත් බය නැහැ. මාරයා පරාද කරලා තියෙන මේ භූමියේ. ඒක නිසා සත්‍යවාදී වෙන්න අපි සත්‍යයත් කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ ප්‍රශස්ත ප්‍රතිපත්තියේ අපි සත්‍යවාදීව අපේ දේශපාලනය කරන්නේ. ඒකට මුල් තැන දෙන්න බොරු කියන්නේ නැහැ. මිනිස්සුන්ව බය කරන්නේ නැහැ. බෙල්ල කපලා වැටේ ගහනවා කියලා බය කරන්නේ නැහැ. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි හිර කරනවා එහෙම කියලා බය කරන්නේ නැහැ. අපි සත්‍යවාදී. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන අපි සල්ලි දෙනවා. අපි ගෙවල් හදලා දෙනවා. අපි පොත් දෙනවා. ඉගෙන ගන්න ස්මාර්ට් පන්ති කාමර දෙනවා. ඒවා අපි කරලා පෙන්නලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කරලා පෙන්නලා තියෙනවා. විපක්ෂ ඉන්න කාලේ කවුරුත් විපක්ෂ නායක කෙනෙක් කරමු නැති විදිහට මිනිසුන්ට උදව් කරලා තියෙනවා. එයාගේ තාත්තත් අපිට මතකයි පොඩි කාලේ අච්චපොත් මේ ලියන පොත් පවා තිබුණා ලොකු වෙනස මහත්තයා කවි ලියපො. පිටරට මිනිසුන්ට යටත් වෙන්නේ නැහැ එහෙම කියලා. ඉතින් අපි සත්‍යවාදී ඒ බිම් මට්ටමේ ගම් මට්ටමේ ඉඳලා මිනිසුන් උදව් කරගෙන යන සත්‍යවාදී ගමන කියන්නේ. අපේ ආණ්ඩුවක් ආවහම අපි ඉස්සර ලොකු වෙනස මහත්තයා කරා වගේ මේ ගාමන්ට් එහෙම ගෙනහැල්ලා ආර්ථිකය දියුණු කරන්න. ඒ කාලේ ගාමන්ට් ගේන්න බලන් වුණේ ප්‍රේමදාස මහත්තයා ගියාට පස්සේ ලොකු ප්‍රේමදාස මහත්තයා කියනවා මම ලිබරල් වාදී රජයක් මෙහෙම පිටවල තියෙනවා. ඒ හින්දා අපි මෙන්න මේ කර්මාන්ත පටන් ගමු කොහොම මිනිස්සු ඒ ගාමන්ට් ෆැක්ටරි එක ගෙනාවා මෙහෙට. ඒක අනුර කුමාරට කරන්න බෑ. මොකද අනුර කුමාර පචෙන්නේ ගෙනියන්නේ ආණ්ඩුව. එතකොට එයා යන්නේ අර ළඟදී ගියා ප්‍රයිවට් ජෙට් එකක් මුදලාලි කෙනෙක්ගේ මේ කෝටි ගානක මේවා කරගෙන මේ කොමියුනිස්ට් රටකට. ඒ කොමියුනිස්ට් වාදී රටකට ගිහලා මොන බයිලා කතා කරලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් රට ගෙනියන්න ඕන නම් අලුත් ලෝකෙට සමග ජන බලවේගයේ ආණ්ඩුවක් ගේන්න ඕනේ. ලිබරල් වාදී ආණ්ඩුවක් ගේන්න ඕනේ. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිබරල් වාදී නෑනේ. එයා අකිලටයි සාගරටයි තමයි සලකන්නේ. අකිලටයි සාගරටයි සලකන තියරියක් ලිබරල් වාදී නෑ. ඒකයි හැමෝම ලිබරල් වාදී මිනිස්සු සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට බය වෙලාවත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ දැන් අකිල ඇවිල්ලා සාගර ඇවිල්ලා කෑ ගැහුවොත් ඉස්සර අකිල මහත්තයා අකිලත් ඒ පෞද්ගලික ප්‍රශ්න නෑ මගේ. සාගරත් එක්ක පෞද්ගලික ප්‍රශ්න නෑ. නමුත් අපි ඉස්සර සිරිකොතේ වැඩ කරද්දී එයා අස්වාභාවික විදිහට කෘත්‍රිම විදිහට මේ අසාධාරණ විදිහට තමයි මේ තනතුරු වලට ඇවිල්ලා තියෙන්නේ. මම මගේ නෝනව නැත්නම් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මගේ කම්පැනි හරි මගේ බිස්නස් එකේ හරි මගේ දේශපාලන පක්ෂයේ තනතුරක් දෙනවා නම් ඒක ලිබරල් වාදේ නෙවෙයි. ඒක මහා ජඩවාදේ. ඒ ජඩවාදයේ රනිල් ලිබරල් වාදය කියලා බයිලාවක් කරනවා. ඒ බයිලාව කරලා චුට්ටක් ලිබරල් දාලා අලි බොරුවක් කරන්නේ යටින්. ඒ රනිල් එක වැඩ කර මිනිස්සු දන්නවා. වංචාව බොරුවක් කරන්නේ. ඉතින් මේ මිනිස්සයා බොරුවෙන් තමයි රාජ්‍ය පරිපාලනය කරන්න try කරන්නේ. ඒක නිසා අපි සමග ජන බලවේගයේ සත්‍යවාදී ප්‍රවාහය ඉස්සරහට දිගටම යනවා. මිනිස්සුන්ට අපි අපේ ආණ්ඩුව ආපු වෙලාවේ අපි ස්මාර්ට් පන්ති කාමර දෙනවා. අපේ සමාදහස් තියෙන රාජ්‍යයන් එක්ක කතා කරලා අලුත් කර්මාන්ත අලුත් ජොබ් දැන් මේ ආණ්ඩුවේ ජොබ් හදන්න විදියක් නැහැ. ජොබ් හදන්න එච්චරයි මට්ටමට යන්න මූලික ප්‍රශ්න ටික ඒ අනුර කුමාරට තමන්ගේ කට්ටියවත් කන්ට්‍රෝල් කරගන්න බෑ. දැන් මාරයට කන්ට්‍රෝල් කරගන්න බෑ දස බිම්බ මාරසංග.
ඒ අක්කුත් අනිත් මිනිස්සුන්ට බොරු කියලා පච කියලා බය කරලා ඇවිල්ලා ඉන්නේ. දැන් මුඩුක්කේ මැරෙක් ඉන්නවා නම් ඒ මුඩුක්කෝ මැරේ අඩුව කියලා කෑක් ගහලා කැත්තක් පෙන්නලා බය කරලා නම් ඉන්නේ. උගේ ලොක්කට ඌව කන්ට්‍රෝල් කරන්න බෑ. ඒකයි කතාව. අනුර කුමාරට කන්ට්‍රෝල් කරන්න බෑ. JVP එකේ ඉන්න බොරුකාරයන්ව. කොට්ටහච්චිව කන්ට්‍රෝල් කරන්න බෑ අනුර කුමාරට. ටිල්වින්ට කන්ට්‍රෝල් කරන්න බෑ. ටිල්වින් අලි පචක් කියනවා ඇවිල්ලා පාර්ලිමේන්තුවට දැම්ම කියලා මේ ඉන්දියාවේ නිවුසුම. ඒ ලොකු ඉච්ච ලොකු පච කියන්නේ අනුර කුමාරට කන්ට්‍රෝල් නැහැ. අනුර කුමාර සහෝදරයා නායකයෙක්වත් නෙවෙයි. අඩු ගන්න JVP එක ඔක්කොම සහෝදරයෝ. ඔක්කොම ඒ සම විදිහට බොරු කියනවා. නමුත් මම ආද බොරුවක් කිව්වත් ප්‍රේමදාස මහත්තයා හෙට මට කතා කරලා ජමිල් මෙහෙනවා. මොකද බොරු කියන්නේ කියලා අහලා මේක කරගෙන යන්න බැරි නම් ඔයා පාඩුවේ ඉන්න මේක යම් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපි මේ ප්‍රතිපත්ති කර දේශපාලනය කරන්නේ. ඒ වාඩ මේ කරන්න පුළුවන් නම් කරන්න බැරි නම් ඔයා බොරු කියනවා යන්න. කියලා කෙලින්ම කියනවා. එතන මම මොකද්ද කියන්නේ? හරි. බොහොම හොඳයි. ප්‍රේමදාස මහත්තයා බොරු කියන එක නවත්තනවා. නවත්තලා ප්‍රතිපත්ති කරපු දේශපාලනය මම කරනවා කියලා මම දිගටම දේශපාලනය කරනවා. එහෙම නැත්තම් ප්‍රේමදාස මහත්තයා මම බොරු කියන එක මට අතාරින්න බෑ. මම යනවා JVP එකට කියලා මම යනවා JVP එකට. ඒ දෙක තමයි තියෙන්නේ අපිට ඔප්ෂන් දෙක. බොහොම සරලයි. ඒක නිසා ඔයගොල්ලෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අලි බොරු වංචාවට ලිබරල් කියලා කියන බොරු වංචාවට හොවෙන්න නැත්te පා. අනුර කුමාර සහෝදරයා ඒ කරගෙන යන ඒ මාරයාගේ මාර්ගමයට හොවෙන්න මොකද එයා ඒක දන්නේ නැහැ පරතරයට ගිහිල්ලා තියෙන්නේ. උපදිච්ච දවසේ ඉඳලා බොරු කියලා තමයි ඔය මට්ටමට එන්නේ නේ. ඉස්ලාම් චූටි ළමයි ඉස්කෝලේ යද්දි ඒ ළමයාට ඉස්කෝලේ යන්න පරක් වුණාම අම්මා කියලා දෙනවා මේ ඒ ළමයා නින්ද කියලා තමයි ඉස්කෝලේ යන්න පරක් වුණේ. ඒකෝලේ අම්මා කියලා දෙනවා මේ ළමයා ටීචර් බොරු කියන්න ආච්චි මලා හැම කියලා බොරු කියන්න කියලා ඒ ළමයාට උගන්වනවා. ඉගන්වුවට පස්සේ ඒ ළමයා කවදාවත් ඇත්ත සත්‍ය නුවණ දෙන්නේ නැහැ. එයා හැමදාම ලේසියට බොරුවක් කියන්නේ. කියන්නේ ටීචර් හිතනම විදිහට තමයි එයා බොරු කියන්නේ. බොරුවකම හදන්නේ. බොරු ලේසි දෙයක් නෙවෙයි. දැන් මට නිින්ද ගියා. ඉස්කෝලේ යන පරක් වුණා. එතකොට ටීචර් මොකද්ද හිතන්නේ කියලා හිතලා බලලා ඒකට කියනවා බොරුවක් ආච්චි මලා. ආච්චි මලා ගමන් ටීචර් කෙනා ගමන්නේ එහෙනම් කියලා. නැත්නම් මම කිව්වොත් අනේ මට නිින්ද ගියා ටීචර් කියලා කිව්වොත් ටීචර් මට බයිනවනේ. ඇයි බ නිින්ද ගියේ? ඒකට මුණ දෙන්න බයට ඒක මුණ දෙන්න බයට තමයි ටීචර් කියන්නේ ආච්චි මලා කියලා. ඒතර ටීචර් කියනවා ආ කමක් නැහැ නං කියලා. ඒතර හැමදාම බයිගුල් එක්කනවා. එයා බයට තමයි බොරු කියන්නේ. ඒතර මේ බොරුයි බයයි කියන එක එකට යන්නේ. අලි පච කියනවා මේ ටිල්වින් කියනවා ඉන්දියානු ගිවිසුම දානවා කියලා පාර්ලිමේන්තුවට. දැම්මා කියලා. ඔල්රෙඩි දැම්මා කියලා. ඒ වගේ අච්චර ලොකු බොරුවක් මහලිකම් කෙනෙක් අපේ සජිපේ මහලේකම මෙහෙම කිව්වා නම් හෙට ඉඳලා යාගේ ජොබ් එක නෑ. ඊට පස්සේ පළස්ව පාරිසභාවල සල්ලි නැති කරනවා කියලා බය කරනවා. ඒතර බොරු කියන එකයි බය කරන එක එකට යන්නේ පේනවා. ඉතින් චූටි ළමයා ටීචර් තමන්ගේ නිින්ද යන එක ක්ලාස් එක ඉස්සරහා නැගිටලා ටීචර් මට නිින්ද ගියා කියලා කියන්න කොන්ද පණ නැති කරලා එයා බය කරලා ඒකට ඇත්තට මුණ දෙන්න බය වෙන්න ඕනේ නැහැ. ඇයි මොකටද ඇත්තට මුණ දෙන්න බය වෙන්නේ? ඉතින් ඒ වගේ ඒ හදන චූටි ළමෙක් තමයි අවුරුදු 50 කට විතර පස්සේ ජනාධිපතිලා අනුර කුමාර දිසානායක වගේ වෙලා එයා දන්නේ බොරුක්ම කියලා කියලානේ. එයා හිතන්නේ අනිත් මිනිස්සුන් හිතන මට්ටම. ඡන්දදායකයා හිතන්නේ කොහොමද? ඌ බය කරමු. ඌට සල්ලි දෙන්නේ නැහැ කිව්වොත් ඌ අපිට ඡන්දදායක. එහෙම හිතන්නේ. එහෙමයි බොරුව හැදින්නේ. බොරුව ලේසි වැඩක් නෙවෙයි. ඇත්ත කියනවා නම් ලේසි. අපි කියන ස්මාර්ට් පන්ති කාමර දෙනවා. අපි ගෙවල් හදලා දෙනවා. ජොබ් දෙනවා. ඒක කෙලින් ආයි ඩිරෙක්ට්. බොහොම සරල ප්‍රශස්ත දේශපාලන. නම අනුර කුමාරගේ පච දේශපාලන කොහොමද? හිතන්නෝ ඡන්දදායකයා කොහොමද හිතන්නේ? උගෙන් ලොකු පචයක් කියලා කොහොමද ඡන්දේ ගන්නේ? උගන්ඩාවෙන් සල්ලි ගේනවා කියලා පචයක් හදලා කිව්වොත් ඡන්දදායකයාට ඌ අපිට ඡන්ද දෙනවා. පෙට්‍රල් ඩීසල් වල තුනෙන් එකක් හොරකම් කරනවා. ඒ බද්ද අපි ආපහු දෙනවා. ලයිට් බිලෙන් තුනෙන් එකක් අඩු කරනවා. එහෙම කියලා පචයක් කිව්වොත් ඡන්දදායක අපිට ඡන්ද දෙනවා. ඒතර අපි ජනාධිපති වෙනවා. එහෙම හිතන්නේ ස්ටෙප් දෙක තුනක් හිතන්න ඕනේ පචකාරයා. නමුත් ඇත්ත කියන මනස හිතන්නේ එකයි. ඇත්ත අපි ස්මාර්ට් පන්ති කාමර දෙනවා. එච්චරයි. ඒක දෙතුන් පාරක් හිතන්න මේ බොහොම සරල බොහොම ලේසි වැඩක් තමයි ප්‍රශස්ත දේශපාලන. ඇත්ත දේශපාලන. පච දේශපාලනේ පචකාරයාට බොහොම ගොඩක් හිතන්න දේවල් තියෙනවා. එහෙම හිතලා කරාම තමන්ගේ ආත්ම අභිමානය නැති වෙනවා. ඇත්තටම මොන දෙන්න තියෙන හැකියාව ළමයින්ගේ නැති වෙනවා. අනුර කුමාර වගේ වයසට ගියත් මොකට ළමෙක් දෙකේ පන්ති ළමෙක් නේ පච කියන්නේ. එයා දන්නේ නැහැ එයාගේ පච කීමෙන් එයාගේ ආණ්ඩුව වැටෙනවා කියලා. එච්චරට මොඩයි. ඊට පස්සේ බය කරන්න එනවා අපි. අපි පළසබට සල්ලි දෙන්නේ නැහැ. ආ බෙල්ල කපලා වැටේ ගන්නවා. ඒ ලයින් එක යන්නේ. ඉතින් මේ මායාව අපේ නායකයා බුදුහාමුදුරුවෝ පැරද්දුවා. අපි මායාවේ පච වලට අහු වෙන්නේ නැහැ. අපි සත්‍යවාදී මිනිස්සු. ඒ වගේම මායාවේ බය කිරීමට අපි බය වෙන්නේ නැහැ. ඕන්න පුළුවන් නම් මරන්න පුළුවන් අපිව. මායාවට කරන බල ලොකෝදේ මරණ එක. ඉතින් මරන්න මරුවා කියලා සමගි ජන බලවේගයවත් ඒ UMP චින්තනයවත් ලංකාවේ ලිබරල් චින්තනය නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කරලා අපිව මරලා මේක නවත්තන්න. ඒක එදත් බැරිුණා අදත් බෑ. හිතන්න බැරිුණා. පුළුවන් නම් ඔය පච කියලා ඊට පස්සේ බය කරලා ඊට පස්සේ මරන්න ඉතරයි. ඊට වැඩි දෙයක් කරන්න බෑ මේගොල්ලන්ට.
නමුත් අපිට කරන්න පුළුවන් ස්මාර්ට් පන්ති කාමර දෙන්න පුළුවන්, මිනිස්සුන්ට ජොබ් දෙන්න පුළුවන්. ඉස්සර ගාමන් ජොබ් දුන්නා වගේ. අදටත් ලංකාව දුවන්නේ ගාමන් ජොබ් වලින්. ඒ පොළ ටබල් වලින් නෙවෙයිනේ. ඒ ජාත්‍යන්තර මට්ටමේ හිතන්න පුළුවන් පක්ෂයක්. සමග ජන බලවේගයේ මිනිසුන් පාරේ රස්ತೆ අතු කරලා ස්ට්‍රයික් කරලා උද්ඝෝෂණ කරලා අර JVP එකේ විපක්ෂ කරා වගේ කරන විපක්ෂයක් කරන්න නැතුව ප්‍රශස්ත දේශපාලනයේ ජාත්‍යන්තර මට්ටමින් කරන ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගයට ඡන්ද දෙන්න. දැන් මේක මේ මට්ටමට ගෙනාවේ අනුර කුමාර ගෙනාවේ කවුද? අනුර කුමාර ගෙනාවේ රාජපක්ෂ මහත්තයා. කවුද? නාමල් රාජපක්ෂ ඇතුළු නාමල් රාජපක්ෂත් ඡන්ද දුන්නා ගෝඨාභය රාජපක්ෂ කියන මෝඩෙක්ට රට බාර දෙන්න. නාමල්ලා තමයි මේ රට ගෝඨාභයට බාර දුන්නේ. ගෝඨාභය මෝඩ නිසා තමයි මේ වගේ කොහොමවත් යන තුට්ටු දෙකේ සීට තුනේ හාල් කෑලි පච කියලා දැන් මිනිස්සු බය කරන මට්ටමට ආවිලා තියෙනවා. මිනිස්සු බය කරන සල්ලි දෙන්න හැර මේ මෝඩ පාට ඊට පස්සේ බය කරන්න කොහොමද කියලා මම ඔයගොල්ලන් කියන්නේ. ඒගොල්ලෝ ඉතිහාසය කරා ඉතින් බය කරා. බෙල්ල කපලා වැටේ ගහනවා. ඒ වගේ ඒ මට්ටමට ගෙනාවේ ඒ කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීලා එක්කෙනෙක් දෙන්නෙක් මරණ මට්ටමට ගෙනාවේ නාමල් රාජපක්ෂම තමයි. ඒ ක්‍රිටිකල් වෙලාවේ ගෝඨාභයට දුන්නා. මු මෝඩේ කියලා දැනත් ඌට ජනාධිපතිකම දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 21 ඉඳලා දේශපාලන කරලා තමයි ලංකාවේ ජනාධිපති වුණේ. මන්ත්‍රී වෙලා ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා අවුරුදු 20 ඉඳලා ඇමති වෙලා ෆයිට් කළා තරක කළා ඔක්කොම කළා තමයි ලංකාවේ ජනාධිපති වුණේ. ඒ මිනිස්සු වයසට ගියාට පස්සේ නාමල්ලා කට්ටිය ඔක්කොම එකතු වෙලා දුන්න ගෝඨාභයට. දීලා තමන්ගේ පක්ෂ මිනිස්සු මරා ගත්තා මන්ත්‍රීලා. රට අරාජික කරා. රට අරාජික කරලා ඒ ප්‍රශස්ත දේශපාලනය ගැන විශ්වාසය මිනිස්සුන්ගේ තිබිච්ච නැති කරා. නැති කරලා කොහේ හරි බෝක්කුවක් උඩ වාඩි වෙලා මුළු ජීවිතේම අනුන්ගෙන් හිල් වෙච්ච ජොකෙක් අරගෙන ඇඳපු මිනිසුන්ට බලය දුන්නට කමක් නැහැ කියන මට්ටමට ගෙනාවේ නාමල් රාජපක්ෂ සහ එතුළු ඒ ෆෝටෝ දැන් ඉන්නේ ලොක්ක නාමල් රාජපක්ෂගේ ෆෝටෝ එක මම කියන නාමල් රාජපක්ෂ කියලා. මම මාතර බැලලා නැහැ මේ මිනිස්සු වයසක දැන් රිටයර්. ඉතින් ඒ නාමල්ලා ඒ හරි වෙලාවේ හරි තීරණ ගත්තේ නැහැ. නාමල්ගේ පක්ෂ කීප දෙනෙක් මම මතකයි කිව්වා ගෝඨාභයට දෙන්න එපා කියලා. නමුත් නාමල්වත් ඒ වෙලාවේ හිටියේ නැහැ. එයා දැන් ටික පරිණත වෙලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඒ කියන්නේ පොහොට්ටුවේ තියෙන්නේ ජනප්‍රිය සෝඩ බෝතල පොලිටික්ස් පොහොට්ටු මුරුකුවට කෑ ගහනවා. කෑ ගහලා කියනවා මේ සජිත් උඩ පයින්නේ නැහැ කෑ ගහන්නේ පොහොට්ටු වගේ. එහෙම නෑ තමයි. ඒක තමයි ප්‍රශස්ත දේශපාලන. උඩ පැනලා කෑ ගහලා ගේන්නේ ගෝඨාභය වගේ ගොබ්බෙව. ඒ හින්දා පොහොට්ටු විශ්වාස කරන්න එපා. පොහොට්ටුවේ ඉන්න මොඩ මිනිස්සු ටිකක්. ඒ මිනිස්සුන් රට බාර දෙනාගෙන ආපහු ගෝඨාභයගේ මට්ටමට ඕන වෙලාවක ඉන්න පුළුවන්. ඒ මට්ටමට වටන්න එපා. මේ වෙලාවේ තියෙන ස්ටේඩිම සත්‍යවාදී ඇත්ත කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමග ජන බලවේගයට ඉස්සරහට දැන් ඊළඟ ඡන්දෙත් වෙනවා පළාත් සභා. ඊට පස්සේ දැන් කියන්නේ දැන් අනුර කුමාර මේ සුළුතර ජනාධිපති වුණානේ. ඊට පස්සේ 3-2 බලය මිනිස්සු දුන්නා. ආපහු දැන් සුළුතර මට්ටමට ඇවිල්ලා තිනවා මේ නගර සභා පළාත් සභා වලින්. ඊට පස්සේ අපිට ආයේ 3 තමයි අනුර කුමාරව ගේන්න තියෙන්නේ. ඒ ගේන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාසට නැත්නම් සමග බලවේගයේ ප්‍රශස්ත ඇත්ත කියන ඇත්ත ප්ලෑන් එකක් තියෙන ඇත්ත වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්න සමග ජන බලවේගයට ඡන්ද දීලා අපිත් එක්ක දැම්මම එකතු වෙන්න අපේ කැම්පේන් එකට එකතු වෙන්න අපේ පක්ෂ ආන්දරත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක දිග දේශපාලන ගමනක් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඒ හින්දා මම ආරාධනා කරනවා සමග ජන බලවේගයත් එක්ක එකතු වෙන්න. අපි කරමු ඇත්ත දේශපාලනය. බොහොම ස්තුතියි. ජය වේවා.